දුර්වලකම සාපයක් වෙච්ච ලෝකෙක හැමෝම එයාට කිව්වේ ලෝකෙ ඉන්න දුර්වලම හන්ටර් කියලයි. හැබැයි ඒ දෛවය වෙනස් කරන්න එයාට වැඩි කාලයක් නම් ගියේ නැහැ. ආයිබෝන් කියලා පිළිගන්නවා ඇනිමෙන්ටා YouTube channel එකට. සෝලෝ ලෙවලින් සීසන් 1 කතාමාලාවේ තුන්වන සහ අවසාන කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. කලින් කොටස් ටික බැලුවේ නැත්නම් උඩ තියෙන ටැග් එකෙන් ගිහින් බලලා එන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපිම වීඩියෝ එකට. කලින් වීඩියෝ එකේදී අපේ ජින් තමන්ගේ ඩේලි ටාස්ක් කරලා ලැබුණු යතුරකින් අති භයානක ඩන්ජන් එකකට යනවා. ඒ ඩන්ජන් එකේ හිටපු මුර බල්ලා විනාශ කරපු නිසා අපේ ජින්ට ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන් රෙසිපි එකක් හම්බ වෙනවා. ඉතින් යාළුවනේ ඔය අතරේ අපේ ජින්ට අමුතුම වැටලීමකට ආරාධනා ලැබෙනවා. සාමාන්‍ය ඩන්ජන් එකක් විනාශ කරන්න එකතු වෙන්නේ නිදහස් හන්ටර්ස්ලා විතරයි. හැබැයි මේ පාර සිර දඩුවම් විදින අපරාධකරුවෝ පිරිසකුත් එකතු වෙනවා. හැබැයි මුන්න පාලනය කරන්න විශේෂ හන්ටර් කෙනෙකුත් අධීක්ෂණයට යොදලා තියෙන්නේ. මෙයාගේ නම තමයි කෑන් ටයසික්. ඉතින් මෙතනදී ජින්ගේ කලින් යාළුවෝ වෙච්ච ජොහි සහ සෝන් මහත්මයාත් මේ ගමනට එකතු වෙනවා. හැබැයි යාළුවනේ මෙතනදී අපේ ජින්ට වෙන කිසිම කෙනෙක් නොහිතපු දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා ඉවෙන් වගේ දැනෙන්න ගන්නවා. සුපුරුදු පරිදි මේ කණ්ඩායම ඩන්ජන් එකේ ඉන්න රාක්සින්වත් විනාශ කරගෙන ඇතුළට එද්දී කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ අමුතුම අභියෝගයකට. ඔවුන්ට ගමන් කරන්න පාරවල් එමත් නැත්නම් දොරටු 3ක් හම්බ වෙනවා. මෙතනදී අර අපරාධකරුවන් බලාගන්න බීරෑන් හන්ටර් කණ්ඩායම 3කට බෙදිලා යන්න යෝජනා කරද්දී අපේ ජින්ට මෙයා ගැන තිබ්බ සැකය තවත් වැඩි වෙන්න ගන්නවා. සිරකරුවන් 3 දෙනා එක්ක බීරෑන් හන්ටර් එක පාරකිනුත් අපේ ජින් ඇතුළු එයාගේ යාළුවෝ ටික තවත් පාරකිනුත් අනෙක් හන්ටර්ස්ලා දෙන්නා ඉතිරි පාරෙනුත් ඇතුළු වෙනවා. හැබැයි මේ වැටලීම සාමාන්‍ය වැටලීමක් නම් නෙමෙයි යාළුවනේ. ටයසික් කියන්නේ සල්ලිවලට මිනී මරණ සාහසිකයෙක්. මෙන්න මෙතනදී අර බීරෑන් හන්ටර් කෙනෙක් වුණ සිරකරුවන් හසුරවන්න ආපු ඒ ටයසික්ගේ යටි අරමුණ ඉටු කරගන්න තමයි හදන්නේ. ටයසික්ගේ යටි අරමුණ උනේ එක් කොන්ත්‍රාත්යකට අර සිරකරුවන් 3 දෙනා මරන්න. මෙතනදී මේ බීරෑන් හන්ටර් කෙනෙක් වුණ මේ ටයසික් කිසිම අනුකම්පාවකින් තොරව අර සිරකරුවන් 3 දෙනාව මරද්දී අපේ ජින්ට මේ අනතුර දැනෙන්න ගන්නවා. වහාම ක්‍රියාත්මක වුණ අපේ ජින් මෙතනට එද්දී වෙන්න ඕන දේවල් ඉවලා ඉවරයි. ඒ සිරකරුවන් 3 දෙනා විතරක් නෙමෙයි යාළුවනේ. ඉතිරි හන්ටර්ස්ලා දෙන්නත් අර ටයසික්ගේ අතින් මැරුම් කාලා තියෙනවා අපේ ජින් දකිනවා. මේ වුණ දේ එළිය ලෝකයට යන එක නතර කරන්න ඕන නිසා ටයසික් ජින් ඇතුළු එයාගේ යාළුවෝ ටිකත් මරන්න උත්සාහ කරනවා. හැබැයි යාළුවනේ ඒක අපේ ජින් ඉන්නකන් ලේසි වෙන්නේ නැහැ. මෙතනදී ටාසික් සහ ජින් අතර සටනක් ඇති වෙනවා. ටාසික්ගේ වේගයයි ස්කිල් එකයි එක්ක හැප්පෙන්න අපේ ජින්ට මුලින් ලේසි වෙන්නේ නැහැ. හැබැයි යාළුවනේ සිස්ටම් එකෙන් ජින්ට දෙන මිනිමරු චේතනාව එක්ක ජින්ගේ සැබෑ ස්වරූපය එළියට එනවා. මූනම් සීරයන් හන්ටර් කෙනෙක් නම් වෙන්න බෑ. ටාසික් මෙහෙම හිතන අතරතුර ජින් ටාසික්ටත් වඩා වේගකින් පහර දෙනවා. මේ සටන නිකම්ම නිකන් සටනක් නම් නෙමෙයි යාළුවනේ. ජින් තමන්ගේ හදවතේ තියෙන අනුකම්පාව පැත්තකින් තියලා සතුරෙක්ට අනුකම්පාවකින් තොර මරන්න පුරුදු වුණ සටනයි. අවසානයේ දැවැන්ත සටනකින් ටාසික්ක මරලා දාන අපේ ජින් එතනටපු යාළුවන්ට මේ ගැන රහසක් විදිහට තියාගන්න කියලා උපදෙස් දෙනවා. මෙතනදී තමයි යාළුවනේ අපේ ජින්ගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් ලියවෙන්න ගන්නෙ. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අර ජින්හු අපේ ජින්ට ගෙනාපු ඩීල් එක ගැනයි. ඩීල් එක ඇතුළේ කතා වෙච්ච විදිහට ඩී රෑන්ක් 19ක් එක දිගට විනාශ කරන්න තමයි මෙයාලගේ මේ සූදානම. යාළුවනේ ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් ගේට් එකක් විනාශ කරන්න නිශ්චිත හන්ටර්ස්ලා ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. මෙතනදී අපේ කොල්ලෝ දෙන්න කුලියට හන්ටර්ස්ලා ටිකක් ගෙන්න ගන්නවා. හැබැයි මෙතනදී අපේ ජින් අර කොල්ලට කොන්දේසියක් දානවා. මට මේ කිසිම කෙනෙක්ගේ බාධාවකින් තොරව ගේට් ටික විනාශ කරන්න ඕන. අපේ ජින් මේ වගේ තීරණයක් ගන්න හේතුනේ ඉස්සරහට තියෙන මහා යුද්ධයකට පුහුණු වෙන්න. ඉතින් අපේ ජින් සහ අර කොල්ල එකතු වෙලා සීරෑන් ගේට් ටික එකින් එක විනාශ කරලා දානවා. අනෙක් හන්ටර්ස්ලා ටික ඉතින් මෙයාලා වැඩේ කරලා එනකන් ගේට් එක ළඟට වෙලා ෆුල් සැපේ ඉන්නේ. මේ අතරතුර අපේ ජින්ට ලොකු අනතුරක් ලෑස්ති වෙමිනුයි තියෙන්නේ. ඔයාලට මතකද යාළුවනේ කලින් වීඩියෝ එකේදී අපේ ජින් ඇතින් මැරුම් කාපු හන්ටර්ස්ලා කණ්ඩායමේ ලොක්කගේ මල්ලි ඇමරිකාවේ රෑන්ක් හන්ටර් තමන්ගේ අයියා මරපු පලිය ගන්න එන ගමනු ඉන්නේ. යාළුවනේ දැන් අපි ළඟා වෙන්නේ මුළු සීසන් එකේම පුන පුනා බලා හිටපු ඒ සුපිරිම තීරණාත්මක තැනටයි. සිස්ටම් එකෙන් අපේ ජින්ට එයාගේ මුළු ජීවිතයම විනාශ කරන ජොබ් චේන් ක්වෙස්ට් එක දෙනවා. එහෙමත් නැත්නම් Tamanගේ සැබෑ තනතුරු තෝරා ගැනීමේ මාරාන්තික මෙහෙයුම. මේ මෙහෙයුමේදී අපේ ජින්ට විනාශ කරන්න හම්බෙන්නේ සාමාන්‍ය ඩන්ජන් එකක් නන් නෙමෙයි. ඔබට මෙහිදී සටන ආපසු දමා යාමට නොහැකිය. තවද ඔබට මෙහිදී
නැවත ආරෝපණය වීමේ බලයද පාවිච්චි කිරීමට නොහැකිය. සිස්ටම් එකෙන් ජින්ට මෙහෙම අනතුරු අඟවනවා. යාළුවනේ මේක එසේ මෙසේ සෙල්ලමක් නම් නෙමෙයි. මේක ඇත්තම සටනක්. බෙහෙත් වලින් ඇඟ සනීප කරගන්නවත් බය හිතුනොත් ටෙලිපෝට් වෙලා දුවන්නවත් මෙතනදී ඉඩක් නම් හම්බෙන්නේ නැහැ. එක්කෝ මැරෙන්න ඕන නැත්තම් හැමෝම පරද්දලා රජෙක් වෙන්න ඕන. යාළුවනේ මේ සීන් එක දැකපු මටත් මාරම ෆීලින් එකක් ආවා. මොකද ජින්ට මෙතනදී හෙල්ත් රිකවරි සිස්ටම් එකවත් ටෙලිපෝට් සිස්ටම් එකවත් භාවිතා කරන්න බැහැ. එතකොට හිතන්නකෝ මෙතනින් පස්සේ තියෙන සටන් ටික කොහොම තියවිද කියලා. ජින් හිත හදාගෙන ඇතුළු වෙද්දී ජින්ට සටන් කරන්න වෙන්නේ නයිට් වරුන්ගේ ආමි එකක් එක්ක. ජින් කොහොම හරි මේ සේනාව පැරද්දුවත් ඒ හැම දෙයකටම වඩා ස්ක්‍රීන් එක දෙදරවාගෙන එන්නේ කවුද? සිස්ටම් එකෙන් ජින්ට දුන්න ඒ මාරාන්තික තනතුර බාර ගැනීමේ මෙහෙම හරියටම පටන් ගන්නෙ මෙන්න මෙතන ඉඳලයි. සිස්ටම් එකෙන් දීපු ඒ මාරාන්තික ජොබ් චේන් ක්වෙස්ට් එකේ අඳුරු දොරටු අරගෙන ජින්ව ඇතුළට යද්දී මුළු කාසල් එකම හොල්මන් කරවන්න වගේ සිංහාසනයක් උඩ කවුරු හරි වාඩි වෙලා ඉන්නවා. ඔව් යාළුවනේ ඒ තමයි මේ ක්වෙස්ට් එකේ ඉන්න ප්‍රධානම සහ භයානකම බොස්. ඒ තමයි බ්ලඩ් රෙඩ් කමාන්ඩර් ඊග්‍රිස්. ඊග්‍රිස් කියන්නේ යාළුවනේ නිකම්ම නිකම් මොන්ස්ටර් කෙනෙක් නන් නෙමෙයි. එයාගේ ඇඟෙන් පිටවෙන ඒ මිනිමරු ප්‍රභාස්වේදය ජින්ව පවා මොහොතකට බය කරනවා. සටන පටන් ගන්නවත් එක්කම ඊග්‍රිස් Tamanගේ අතිවිශාල කඩුව අරගෙන ජින්වට පහර දෙන්නේ හිතා ගන්නවත් බැරි වේගයකින්. ජින් මෙතෙක් කල් ලබාගත්ත හැම ස්පීඩ් එකක්වත් හැම ඇබිලිටි එකක්වත් මෙතනදී වැඩක් නැති වෙනවා. මොකද ඊග්‍රිස් ඊට වඩා වේගවත්. සටන මැදදී ජින් Tamanගේ කිනිස්ස භාවිතා කරලා ඊග්‍රිස්ට ප්‍රහාර එල්ල කරන්න හැදුවත් ඊග්‍රිස්ගේ සන්නාහය සීරෙන්නවත් නැහැ. මෙන්න මෙතනදී තමයි ඊග්‍රිස්ගේ නියම අභිමානය පෙන්වන්නේ. ජින්නුගේ ආයුධ බිම වැටුනාම ඊග්‍රිස් Tamanගේ කඩුවත් පැත්තකින් තියලා ජින්නු එක්ක තනියම ෆයිට් කරන්න එනවා. මේක නියම සෙම්පතියෙක්ගේ ලක්ෂණයක්. මෙතනදී ඊග්‍රිස් සහ ජින් අතර දරුණුවටම සටන යද්දී ඊග්‍රිස් ගහපු පහරකින් ජින්ව සිංහාසනයේ ගාවට ඇදගෙන වැටෙනවා. ජින් Tamanගේ මුළු ශක්තියම යොදවලා ඊග්‍රිස් Tamanව මරන්න ලං වෙන අවසාන තප්පරේදී Tamanගේ කිනිස්සින් ඊග්‍රිස්ගේ බෙල්ලට මනිනවා. අතිශය දරුණු සහ ලේ වැගිරුණු සටනකින් පස්සේ ඊග්‍රිස් බිම ඇදගෙන වැටෙද්දී අපිට හිතෙන්නේ ක්වෙස්ට් එක ඉවරයි කියලා. හැබැයි යාළුවනේ සැබෑ නිරය පටන් ගන්න මෙන්න මෙතනින් පස්සේ. සිස්ටම් එකෙන් එකපාරටම නිමාවක් නැති නයිට් ආමස්ලා අති විශාල ප්‍රමාණයක් ජින්ගේ දිහාට එවරනවා. ජින් සටන් කරලා තෙහෙට්ටුව උපරිමටම ඇවිත් බිම ඇදගෙන වැටෙද්දී මට නම් හිතුණා යාළුවනේ ජින්ගේ කතාව මෙතනින් අවසන් වෙයි කියලා. හැබැයි යාළුවනේ වාසනාවට ජින් එදා ඩේලි ටාස්ක් ටික කරලා තිබිලා නැහැ. ඒක නිසා ජින්ව එක පාටම දඩුවම් කලාපයට රැගෙන යනවා. ඒ වෙලේ මට නම් හිතුණා යාළුවනේ ඒක සාපයක් නෙමෙයි ජින්ට ලැබුණ ලොකුම ආශිර්වාදයක් කියලායි. මොකද ඒ පැය කිහිපය ඇතුලේ Tamanගේ හෙල්ත් එක සහ ශක්තිය ආපසු ලබා ගන්න ජින්ට පුළුවන් වෙන නිසා. මුල් කාලේ ජින් යෝධ වැලි පනවන්න බය දිව්වත් දැන් නම් ජින් උන්ගේ පස්සේ පන්න තමයි විනාශ කරන්න යන්නේ. ඒ පැය කිහිපය ඇතුලේ Tamanගේ හෙල්ත් එක සහ ශක්තිය ආපසු ලබාගෙන නැවතත් කාසල් එකට එන ජින් අර Tamanව වට කරගත්ත සේනාවම කෑලි වලට ඉරලා දාන්නේ නියම මුර්ගෙක් වගේ. ක්වෙස්ට් එක සාර්ථකව ඉවර කරාට පස්සේ සිස්ටම් එකෙන් ජින්ට ලැබෙන ජොබ් එක නිවේදනය කරන්න තමයි යන්නේ. ඒ තමයි නෙක්‍රොමැක්ටර්. හැබැයි ජින් ලබාගත්ත අධික පොයින්ට් ප්‍රමාණය නිසා ඒක අප්ග්‍රේඩ් වෙනවා ෂැඩෝ මොනාකේවත් සෙවනලිවර රජුරුව දක්වා. මෙතනදී ජින් සෙවනලි හමුදාව කැඳවෙනවා. අරයිස් ජින් විනාශ කරපු ඒ නයිට් හමුදාව අතරින් ජින්ගේ සෙවනලි හමුදාව නැගිටින ඒ සීන් එක නම් පිස්සුවක් යාළුවනේ. මෙතනින් පස්සේ තමයි මුළු ඇනමි ලෝකෙම හොල්ලපු ඒ ඓතිහාසික සීන් එකට ළඟා වෙන්නේ. ජින් බිම වැටලා ඉන්න ඊග්‍රිස්ගේ සිරුර ළඟට යනවා. එයාට ඕන වෙනවා ඊග්‍රිස්ගේ ආත්මයත් Tamanගේ සෙබලික් කරගන්න. පළමු වතාවේදී ඒක අසාර්ථක වෙනවා. දෙවෙනි වතාවෙත් ඊග්‍රිස්ගේ ආත්මය ජින්නුගේ අණ බාරගන්නේ නම් නැහැ. යාළුවනේ ඇත්තටම මේ සීන් එක පළමු වතාවට බලපු වෙලාවේ නම් මට මාරම දුක හිතුණා යාළුවනේ. මොකද මෙච්චර කල් ලෝකෙම දුර්වලයා කියපු මේ කොල්ලා Tamanගේ මුළු ජීවිතයම පරදුවට තියලා කරපු සටන අවසානයේ තනි වෙන්න යනවා වගේ හැඟීමක් මට දැනුණා. හැබැයි යාළුවනේ ඔයාලා දන්නවනේ ජින් කියන්නේ ලේසින් අතරන මිනිහෙක් නෙමෙයි කියලා. සෝලෝ ලෙවලින් සීසන් 1 කතා මාලාව තුළ ඇනමි ලෝකෙම පිස්සු වට්ටපු ජින් එයාගේ මුවින් ඊග්‍රිස්ට නැගිටින්න කියලා අණ කරේ නැහැ. ඔය හිස් කාමරේ රකින්න එක නතර කරන්න. මාත් එක්ක නැකී සිටින්න කියන ඒ ගෞරවනීය ඉල්ලීමක් සිදු කළා. මේ වතාවේ ඒ වචනයත් එක්කම මුළු ශාලාවම කළු සහ දම් පාට සෙවනැලි වලින් වැසී යද්දී ඊග්‍රිස් Tamanගේ අලුත් රජුරුව ඉදිරියේ දන නමනවා. මේ වෙලාවේ මට දැනෙන ගැම්ම නම් වචන වලින් කියන්න බැහැ යාළුවනේ. සෙවනැලි වල සැබෑ රජු ෂැඩෝ මොනාක් දැන් නිල වශයෙන්ම මෙලොවට බිහි වී අවසానයි.
ලෝකයේ දුර්වලම හන්ට තමන්ගේ පළමු සීසන් එක මිනිස අවසාන කරන්නේ මුළු ලෝකෙම තමන්ගේ දෙපාමුල දනගස්සමි. මේ කතාව ඇතුළේ මට වගේ ඔයාලටත් දැනුණ සීන් එක පල්ලහැන් කමෙන්ට් කරන් යන්න. ඊළඟට ඇනිමෙන්ටාවලින් ගේන්න ඕන කතාවත් පල්ලහැන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මට කරන උදව්වක් විදියට වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ අලුත් වීඩියෝ ඉදිරියට බලන්න channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් නැවතත් සුපිරිම නැම වීඩියෝ එකකින් අපි ආයේ හමු වෙමු. හැමෝටම ජය වේවා.